ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් අදත් මං ඔයාලව මුලින්ම මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් විදුලිය පිළිබඳ. පළමු විද්‍යුත් ජනමාධ්‍ය තමයි ගුවන් විදුලිය. මෙය නිපදවීමේ ගෞරවය හිමි වෙන්නේ ගුග්ලිමෝ මාකෝනිට. ඔහු 1897 දී වයර්ලස් සිංගල් කම්පැනි නමින් සමාගමක් පිහිටුවා එහි වයර්ලස් උපකරණ නිෂ්පාදනය ආරම්භ කළා. මුලින්ම ගුවන් විදුලිය භාවිතා කළේ යුදමය තොරතුරු හුවමාරු කර ගැනීමට. මෙහිදී අධිසංඛ්‍යාත ප්‍රත්‍යාවර්තන ධාරා අනුසාරයෙන් ජනිත කරවන චුම්බක තරංග යොදා ගනිමින් සම්බන්ධිත කරන රැහැන් රහිතව එක් තැනක සිට තවත් තැනකට හඬ විසිරුවා හැරීම සිදුවෙනවා. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකාවට ගුවන් විදුලිය හමු වෙන්නේ බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවයක් විදිහට. ශ්‍රී ලංකා වයර්ලස් සමාගම පිහිටවීම සමග තමයි මේ සිද්ධ වෙන්නේ. එහි ආරම්භකයා වෙන්නේ එඩ්වඩ් හාපර්. මුලින්ම තැපැල් පුවත්, වේලාව දැන්වීම්, කාලගුණ තත්ත්ව තමයි ප්‍රචාරය කරලා තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් වර්ධනය වුණු මේ ගුවන් විදුලියේ හැඩය, අන්තර්ගතය, ආකෘතිය පවා වෙනස් වෙලා තියෙනවා. අපි දැන් බලමු ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන් විදුලි සේවාවන් මොනවද කියලා. එකක් තමයි ජාතික ගුවන් විදුලිය. ඒකට උදාහරණ විදිහට ශ්‍රී ලංකා ජාතික ගුවන් විදුලි සංස්ථාව දක්වන්න පුළුවන්. අනෙක් ගුවන් විදුලි සේවා වර්ගය වන්නේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය සේවය තමයි රජරට සේවය. ඊට අමතරව කඳුරට සේවය, රුහුණු සේවය, යාපනයේ සේවය උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රජා ගුවන් විදුලි සේවාවන්ද ලංකාවේ දක්නට ලැබෙනවා. මහයිලු පල්ලව සේවය, ගිරාඳුරු කෝට්ටේ, පුලතිසිරාවය ආදී අපිට ඒ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. පෞද්ගලික ගුවන් විදුලි සේවා විදිහට සිරස FM, ශ්‍රී FM, TNLA ආදිය දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ගුවන් විදුලියක තියෙන ලක්ෂණ මොනවද කියලා. ගුවන් විදුලිය කියලා කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක්. හඬ මගින් තමයි තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ. මෙහිදී යොදා ගන්නා හඬ, මිනිස් හඬ, සංගීත ශබ්ද, බාහිර ශබ්ද ලෙස අපිට වර්ග කරන්න පුළුවන්. මේ ගුවන් විදුලිය ක්ෂණිකයි. තොරතුරු ඇසූ සැනින් නැසී යන. ඒ වගේම අනෙක් මාධ්‍යයන්ට සාපේක්ෂව ඉතා ඉක්මනින් පුවතක් ප්‍රචාරය කිරීමේ හැකියාවක් ගුවන් විදුලියට තියෙනවා. පුළුල් ප්‍රදේශයක් ආවරණය කරන්නටත් මේ ගුවන් විදුලියට හැකියාවක් තියෙනවා. ගුවන් විදුලිය කියලා කියන්නේ සරල ජංගමශීලී මාධ්‍යයක්. එක්වරකදී තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව භාෂාව භාවිතා කරමින් තොරතුරු ඉදිරිපත් කරන්න ඕනි. ඒ වගේම තමයි හඬ මගින් පමණක් තොරතුරු ඉදිරිපත් කරන නිසා ශ්‍රාවකයාගේ පරිකල්පනය දියුණු කිරීමටත් මේ මගින් අවස්ථාවක් හිමි වෙනවා. ගුවන් විදුලිය තුලින් අපිට වෙන කාර්යයක් යෙදෙන අතරතුරත් සවන් දෙන්න පුළුවන්. මොකද මෙහිදී හඬ පමණයිනේ යොදාගන්නේ. රූපවාහිනියේ නම් රූප භාවිතා කරන නිසා අපිට පූර්ණ අවධානය ඒ සඳහා දෙන්න වෙනවා. හැබැයි ගුවන් විදුලියට එහෙම අවශ්‍ය නැති නිසා අපිට වෙනත් කාර්යයක යෙදෙන ගමන් ගුවන් විදුලියට සවන් දෙන්න පුළුවන්. අනෙක් ජනමාධ්‍යයන්ට සාපේක්ෂව ගුවන් විදුලියේ නිෂ්පාදනයට වගේම විකාශනයටද යන්නේ අවම පිරිවැයක්. මා ඉහතින් විස්තර කළ අන්දමට දේශීය හා ගෝලීය වශයෙන්ද ආවරණය කිරීමේ හැකියාවක් ගුවන් විදුලියට තියෙනවා. මේ ගුවන් විදුලියේ ග්‍රාහක පිරිස ගැන කතා කරනකොට වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ උගත් නූගත් ලෙස හෝ වර්ගීකරණය කරන්නේ නැතුව ඕනෑම අයෙකුට රස විඳින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගුවන් විදුලිය රස විඳින්න අපිට සාක්ෂරතාව අවශ්‍ය වෙන්නේත් නැහැ. මොකක්ද මේ සාක්ෂරතාව කියලා කියන්නේ? සාක්ෂරතාව කියලා කියන්නේ ලිවීමට හා කියවීමට ඇති හැකියාවයි. ඉතින් සාක්ෂරතාවක් නොමැතිවත් අපිට ගුවන් විදුලි රස විඳීමට හැකියාව තියෙනවා.
ගුවන්විදුලියේ තියෙන අනෙක් ලක්ෂණය තමයි එක් දිශාවකට පමණක් සංදේශ ගමන් කිරීම. ඒ නිසා ලැබෙන්නේ ප්‍රමාදිත ප්‍රතිපෝෂණයක්. මේ ආකාරයට අපිට ගුවන්විදුලිය පිළිබඳ කෙටියෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ තුලින් ඔයාලත් යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා මං හිතනවා. යලිත් මෙවන් සාකච්ඡාවකින් යලි හමු වෙන තුරු අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.